ඔයාලා දන්නවා ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙනකොට මොකක්ද වෙන්නේ? වස්තු තියෙන්න ඕන ස්පර්ශ වෙලා. මොකක්ද වෙනව? වස්තු ස්පර්ශ වෙලා පවතින්න ඕන නේද? හරි. මට මේ ක්‍රියා ප්‍රතික්‍රියා ගැන කියද්දි මතක් වුණේ දැන් අපි බස් එක යන යද්දි අපි හරි කෙස්සඟ මිනිස්සු නැත කෙට්ටු මිනිස්සු අපි කෙට්ටු මිනිස්සු නිසා මොකක්ද වෙන්නේ? කෙට්ටු මිනිස්සු නිසා සීට් එක ගත්තාම සීට් එකෙන් ඔන්න ඔච්චරක් විතර තමයි අපිට යන්නේ. ඒතර මොකද දැන් මේ මෙතන වයසක අංකල් එහෙම ආවම මේගොල්ලෝ මොකද කරන්නේ? ඒව හොන්දට තල්ලු කරනවා. අංකල් මොකද්ද කරන්නේ? මේ පැත්තට බලයක් යොදනවා. හැබැයි අපෙන් ප්‍රතික්‍රියාවක් තියෙනවා අංකල් දෙස. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අංකල් අපිව තල්ලු කරන නිසා ප්‍රතික්‍රියාව නිසා අංකල් අනිත් පැත්තට කියනවා. එතකොට අංකල් කියනවා තල්ලු කරන්න නැති ඉන්න ඕනේ. එතකොට අංකල් කියනවා මොකද්ද කියන්නේ? තල්ලු කරන්න නැති ඉන්න ඕනේ. හැබැයි අපි නෙමෙයි තල්ලු කරන්නේ. අංකල් තමා ඉව තල්ලු කරන්නේ.